මාර්ගාංග 8ක් තියෙනවා. ඒකේ අන්තර්ගතයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය 8න් එකක් මං කියනවා. ඒ කෝකද? සම්මා වායාම, යහපත් වෑයම. මොනවටද යහපත් වෑයම? මොනවටද යහපත් වෑයම තියෙන්න ඕන? අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. සතර සම්‍යක්පදාන වීර්ය වඩන්න මහන්සි ගන්නලු. ඒකේ පළවෙනි එක තමයි මෙච්චර කාලයක් ජීවිතයේ නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කරන්න ඕන. කරපු පව් එව්ව තිබ්බාවයිකෝ. නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කරන්න. ස්වාමීන් වහන්සේ නොකරපුවා තියෙනවද? අපිට පේන්නේ නැතුවට නොකරපුවත් එන්නම් ගොඩක් තියෙන්නේ. කරපුවා ටිකයි. නේද? මෙතන සත්තු මරුවෙම නැති අය ඉන්නවා. මෙතන එක්කෙනෙක් හරි ඉන්නවා සත්තු මරපුම නැති. අපි ඔක්කොම සත්තු මරලා නෙමෙයි ඉපදුන්නේ. නේ? ඉපදිලා කාලයක් ගියාට පස්සේ නේද අපි අතින් සතෙන් මරුණා නම් මරුනේ. අපි හිතලා සතෙක් මරලා තියනවද මේ සාමාන්‍ය ලොකු මහත් වෙනකම්? නෑනේ. චූටි කාලේ අපි ඉතා පිරිසිදු සීලවන්ත පාරිශුද්ධ පැටියෙක්. ඒක ලොකු වේගන උඩට එනකොටනේ පටන් ගත්තේ. එක නේද? ඒ නිසා මෙතන ඉන්නවා සතෙක් මරපු නැතිම එක්කෙනෙක් හරි. අර ඉන්නේ අර එවුන්දගේ නෙමෙයි මං හිතන්නේ බබා අනුන්ගේ බබෙක්. අපේ වැඩේම අනුන්ගේ උන් නලෝන එක. අනුන්ගේ උන් නලෝන එකම තමයි වැඩේ. මං හිතනවා නලවාපු එකෙක් ආපිට නලවනවා වාගේ පේන්නේ. සංසාර පුරුද්දට වාගේ. ඔව් අලුත් පැටර්න් එක ඒක තමයි. අපේ අම්මා 10 දෙනාම හදන්න අපේ අම්මගේ අම්මා ආවෙත් නැහැ තාත්තගේ අම්මා ආවෙත් නැහැ. තාත්තගේ අම්මා ආවා බබා හම්බ වෙනකන් ගෙදර ඉන්න. ඒ ඉඳලා දවස් 7ක් විතර බබා හම්බුණාට පස්සේ ඉඳලා අත්තම්මා යනවා යන්න. ඊට පස්සේ අම්මයි අප්පච්චි තමයි අපි 10 දෙනාම හැදුවේ. අක්කා ලොකු වුණාට පස්සේ අම්මයි අප්පච්චි දෙන්නා හේනට කුඹුරට ගියාම අපිව අක්කා බලාගත්තා. ඒ අර අම්මාවරු පස්සෙන් ඇවිද ළමයි හැදුවේ නෑ ඒ කාලේ. එකෙක් දෙන්නෙකුත් නෙමෙයි. දරුවෝ හම්බෙලා තියෙනවා ගෙදරක සාමාන්‍යයෙන් අවුරුදු 25ක් විතර පුතා. ඔව් අපේ ලොකු අයියාගේ වයසයි අපේ චූටි නංගිගේ වයසයි බැලුවාම අවුරුදු 25ක විතර දුර පරාසයක්. ඒ කාල සීමාව ඇතුලේ ළමයි හම්බෙලා තියෙනවා. එච්චර කාලයක් අම්මා තාත්තගේ සහාය ඇතුව දරුවෝ හැදුවා. දැන් හම්බෙන එකත් අනුන් පිට තියලා චූන් එකේ ඉන්නේ චූන් එකේ. ඔව් පුදුම චූන්. ඊට පස්සේ අම්මව දරුවා අඳුරන්නේත් නැහැ දරුවව අම්මා අඳුරන්නේත් නැහැ. ඇයි වෙන පරම්පරාවක ආభాසෙන්නේ ළමයා ගන්නෙ. ළමයා ගන්නෙ තුන්වෙනි පරම්පරාවේ ආభాසය. ඊට පස්සේ දෙවෙනි පරම්පරාව කියනවා මට ඕනෑ තාලෙට හිටු කියලා. ඒකයි ඉඳීද? ඒකයි ඉන්නේ නැහැ. ඒක අපිට පයින්නවා. ඒ සමාජ ක්‍රමය තමයි මේ තියෙන්නේ. එහෙනම් අවබෝධයෙන් පින්නතුනි වීරිය වඩන්න ඕන. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න. හැමෝගෙම ජීවිතේ කරපු පව් ටිකයි තියෙන්නේ පුතා. සමහරු සත්තු මරලා නැහැ. හොරකම් කරලා නැහැ. කාමයේ වරදවා හැසිරෙලා නැහැ.
බොරු කියලා ලෝකේ රවට්ටලා නැහැ. මද්ද්‍රව්‍යයක් ගත්තෙම නැති අය මෙතන ඉන්නවා. එහෙනම් ඔබ එක එක්කෙනා රැකගත්ත යම් යම් සීලයන් ගුණයන් ඔබ ළඟ තියෙනවා. ඒ හින්දා ආන්ගේ දැනට ඉතුරු කරගෙන තියෙන රැකගෙන තියෙන ගුණ රැකගෙන නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න. මොනතරම් සැප ලැබෙනවා කිව්වත් මොනතරම් ගෞරවය ලැබෙනවා කිව්වත් මොනතරම් වරප්‍රසාද හම්බෙනවා කිව්වත් ධන ධාන්‍ය හිමි වෙනවා කිව්වත් නොකල වරදක් කරන්න එපා. අර ඊයේ පෙරේදා උසාවියේදී වෙඩි තියලා මැරුණානේ මිනිස්සෙක්. ඒ මිනිස්සයා මිනි මරලා තියනවල්නේ පුතා මේ රුපියල් 7-800ට. 7-800ට මරලා තියනවා. ඔය මේ මිනි මැරුම සිද්ධ කරපු දරුවත් එහෙමනේ. උසාවියට ඇවිල්ලා අර මිනිස්සයාට වෙඩි තියලා යන්න මහා ධනස්කන්ධයක් අරන්ද? නෑ පොඩි මුදලක් අරගෙන අර මිනිහව මරලා. ගෑණියෙකුත් ඒකට සහාය වෙලා. ඒකි පැනලා හැංගිලා ඉන්නවා. බලන්නකො. සැප කියලා හිතුවා ඉතින්. එහෙම හිතලා මෝඩයාට ධර්මයේ තේරෙන්නේ නැහැ කිව්වේ ඒකනේ බුදුහාමුදුරු. මෙච්චර දියුණු ලෝකේ මම මේ වැඩේ කෙරුවොත් අපි පරලෝක ගැන හිතන්නේ නැතුව ඉමු. කර්ම විපාක ගැන හිතන්නේ නැතුව ඉමු. මේ ජීවමාන ලෝකේ ඇහැට පේනවා නේද අපරාධයක් කෙරුවොත් දඬුවම් හම්බෙනවා කියලා. ඒක පෙනීම ඒ පිළිබඳව ලැජ්ජාව බිය නැතුව මේක ආර වැඩේ කරනවානේ. සල්ලි මතින් සැප විඳින්න. ධනය මතින් සැප විඳින්න. අපි මොනතරම් අවාසනාවන්තද? මේ ළමයි ඔබ තල්ලු කරන්නේ ලෝකෙට නේද? අපි චූටි කාලේ පාතාලයක් තිබ්බද මල්ලි මේ රටේ? අපි පොඩි කාලේ පාතාල තිබ්බේ නෑ මේ වගේ. අපි පොඩි කාලේ මේ තියෙන මද්ද්‍රව්‍ය තිබ්බද? තිබ්බේ නෑ. හැබැයි ඔබ දියුණු වෙන ලෝකෙක ඉන්නවා. දියුණු වෙච්ච ලෝකෙක ඉන්නවා වාගේ අහංකාරකමට හිටියාට නීච නිවට පාදඩ ලෝකයක ඉන්නේ ධර්මයෙන් පිටුපාලා යන. එහින්දා සිහිය පිටුවාගෙන පුතේ අපි යම් රැකගත්ත ගුණයක් තියෙනවා නම් මැරෙනකම්ම ආන් ඒ ගුණධර්ම රකින්න වීරිය කරන්න. ඔබ අඹුවක් හැටියට සැමියෙක් හැටියට යම් දවසක අතිනත ගන්නේද? ඒ අතිනත ගන්නා ඔබ මැරෙනකම්ම ඒක ආරක්ෂා කරගන්න. අර දීපිකා පියදර්ශනී පීරිස් කියන්නේ ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රැට ඉහ ඉන්දර කොඳුර කවි කියන්න පාට පම්පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න. මැරෙන්නේ නැතුව ඉන්න හිතයිනේ. මැරෙන්නේ නැතුව ඉන්න හිතනවා පුතා ඒ වැහෙනකොට. බලන්නකෝ ඒ සොඳුරු බව. මට ඕකේ ගාට ඇවිදින් කියනකොටම පේන්නේ බකල් ගගහ යන ලොක්කියක්. එනවමයි පේන්නේ. හිමින් ඇවිත් කිව්වට මට ඒක දැනෙන්නෙම නෑ. සින්දුව විඳින්න යනකොට ගාට ලොක්කියක් පේනවා පුතා බකල් ගගහ එනවා. මං ඒක ඇතුලේ කතාවක් දැක්කා. කුස්සිය උයා ඉන්න අම්මා තමන්ගේ වයෝවෘද සැමියා ඉස්සරහා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. දරුවෝ කසාද බැඳලා ඈතට ගිහිල්ලා ඔයාලා වාගේ. නේද? දැන් මට කතා කරුවානේ අපේ පැත්තේ ඉපදිච්ච උන් මෙහෙ පදිංචි වෙලා. වැඩට ආවා මෙහෙන් ගෑනු කර තියාගත්තා. ඒ කිලා ගාවම බින්න බැස්සා. අහට්ට හෙන ගැහුවත් කමක් නෑ. ඒ උන් මෙහෙ ආහාර තිබිච්චේ අක්කර 4ක 5ක ඉඩම වික්කා විකුණලා මෙහෙන් පර්චේස් 10ක් ගත්තා කොටු කෙරුවා. ඒක ඇතුලේ ඉන්න පිස්සු නෙමෙයිද? පිස්සු නෙමෙයිද? පිස්සු. ඒගොල්ල සැපලු අප්පා.
අර ආදි අපේ අම්මට අප්පට හෙන ගැහුවත් කමන්නේ නැහැ කියලා දාලා ආපු පවුලක් ගැන මේ කියන්නේ. ඒ ජෝඩුව විතරයි ඉන්නේ දැන් නාකී හොඳටම. අප්පච්චි ලෙඩයි. අර අම්මා කුස්සියේ උයන ගමන් එබිලා බලනවා පුටුවේ ඉන්න මිනිස්සයා වැටෙයි කියලා. බලන්නකෝ ආදරේ. නාකි උනත් ආදරේ බලන්නකෝ. කෙල්ල කාලේ යම් ආදරයක්ද මැරෙන කම්ම ඒක රකින්නවනේ. ඒකනේ අඹු සැමියෝ කියන්නේ. මෙතන කී දෙනෙකුටද ඒ වරම තියෙන්නේ මේ නාකි අප්පච්චිලාගේ? හෘද සාක්ෂියෙන් අහන්නකො මේ නාකි අප්පච්චිලාගෙන් කී දෙනෙකුට ඒ අවස්ථාව ඇද්ද? නාකි එපා. තලත්තෑනි ඔබ බලන්න ඔබේ ගෑණි. තරුණ ඔබ බලන්න ඔබේ ගෑණි. හරියට පිරිමියා කූතාණ්ඩියාගේ රිලව වාගේ. නේ කූතාණ්ඩියාගේ රිලව නටන්නේ පුතා කූතාණ්ඩියා කිව්වොත්නේ. නැත්තම් ගමේ ඉන්නේ උන් කිව්වට නටනවද අරකා? නෑ කූතාණ්ඩියා කෝටුව පෙන්නලා කප් මහත්තයා මේ ආයත බලන්න ගහපන් බඩ පිළුමක් කියනකොටම ගහනවා බොලම් පිළුම්. ඔව් ඒ වගේම තමයි දැන් දීග කන පිරිමින්ට වෙලා තියෙන්නේ. ගෑණි කූතාණ්ඩියා වාගේ කෝටුව දික් කරගෙන ඉන්නේ කිව්වොත් ගහනවා පිළුම් නැත්තම් ඉන්න ඕම වාකුඩු වෙලා. මම මේ කියන කතාව බොරු නම් පිරිමියා හැටියට උඹ බලපන් උඹේ අම්මයි තාත්තයි දෙන්න දිහා. උඹ වැඩිපුර සලකන්නේ ගෑණිටද අර දෙන්නටද? කූතාණ්ඩියා ඉදිරියේ දන ගහලා නේද? ඇත්ත ඒක කියනකොට දුක හිතෙනවා තමයි. නමුත් ඇත්තනේ. අරුන්දා කුස්සියේ ඉඳලා බලනකොට මේ උන්දා ලොකු කල්පනාවක ඉන්නවලු ආකාශයේ දිහා බලාගෙන. වයසක අම්මට දුක හිතුණලු හුදකලා බවක් දැනිලා වෙන්න ඇති. තනිකමනේ. මං එක්කන් එනවා කුස්සියටම. මං උයනකන් පුටුවේ වාඩි වෙලා ඉන්න කියනවා කියලා මෙවුන්දා අරුන්දාගේ අර මනෝභාවය වෙනස් කරන්න කෙල්ල කාලේ දාපු මායමක් මෙවුන්දා හිතට අරගෙන යනවා. හිමින් බකල් ගගා ගිහිල්ලා අරුන්දාගේ අත් දෙක වානවා. ලොක්කට දැනෙනවා අවුරුදු 16 අත් දෙකකින් ඇස් ඇහුවා වාගේ පුතා. අතීතයේ උන්දත් ගිහිල්ලා අවුරුදු 16ක ස්පර්ශයක් දැනුණා වාගේ දැනුණලු. අරුන්ද ඇස් දෙක වහනවත් එක්කම අත් දෙක පැත්තකට අරගෙන පත්තෙන් අල්ලගත්ත උරහිස් දෙකෙන් අල්ලගෙන වයසක අප්පච්චිගේ මූණ දිහා එබිලා බැලුවලු. කිරි දත්වත් ඇවිල්ලා නැති කටක් පේනවලු ලොක්කට පේනවලු. අරුන්ද මනමාල හිනාවක් දැම්මලු. හැබැයි දත් එකක්වත් නෑ ලොක්කිගේ. කිරි දත්වත් ඇවිල්ලා නැති කටකින් hina වුණාලු. අරුන්දට මේම උඩු අතට බලනකොට පේනවලු මුත්තු ඇට වාගේ. එවුන්දට hina ගියාලු අයියේ. මෙවුන්ද පත්තෙන් උරහිසෙන් අතෑරලා චුට්ටක් අල්ලලා කනගාවින් කොනිත්තලා ආපහු කුස්සියටම දිව්වලු ලොක්කි. ලොක්කට ආවලු පුතා අවුරුදු 25ක වාගේ ජවය. අරුන්දගේ මායම බලන්නකො. නාකියා දිගෑරියා. නාකියා නැගිට්ටා. පණ දෙන්න පුළුවන් ගෑනුන්ට හරිනම්. ඔව් ගෑනු හරියට හිටියොත් පණ දුන්නේ නැහැ. මාරයෝ වාගෙන ඉන්නේ. තිබ්බු පණක් නැහැ. දැක්ක හැටි. ඒ තරමටම යක්කු වාගේ ජීවත් වෙන්න බෑ පුතා. මානුෂීය වෙන්න ඕන. ආදරේ, සෙනෙහස, ප්‍රේමය, කරුණාව, දයාව ඔය ගෘහ ජීවිතේ ලස්සන වෙන්න ඒ වගේම පෝෂණය වෙන්න ඕන. බත් මාළු පිණි වලින් නෙවෙයි. තක්කඩිකම් වලින් නෙවෙයි, අහංකාරකම් වලින් නෙවෙයි, නපුරු දුෂ්ටකම් වලින් නෙවෙයි, ගුණධර්ම වලින්. මෙවුන්ද නැගිටලා කුස්සියට ගියා. කුස්සියට ගිහිලා අරුන්දට තට්ටුවක් දැම්මාලු.
වයවෘද අරුන්දට තට්ටුවක් දාලා කිව්වලු මේ තේ ටිකක් බීලා අපි දෙන්නම උයමු. බලන්න ප්‍රේමය. ලොක්කව ගෙදර දාලා ලොක් කියනවා සිල් ගන්න. පන්සලේ ඉන්නේ ලොක්කියෝ විතරයි ලොක්කෝ නැහැ. හොඳට බලන්නකො පන්සලේ ඉන්නේ කවුද කියලා. නාකි ගෑනු විතරයි. පිරිමි නෑ. උන්දලා අකමැතිද? එන්නේ නැද්ද? දන්නේ මෙවුන්ද ඇවිල්ලා. හැබැයි මෙවුන්ද කනවා වේල් දෙකක් අත්ත දිගෑරලා. ලොක්කට අනේ වතුරවත් නෑ උදේ ඉඳලා. මට අත්දැකීමක් තියෙනවා මුණුපුරෙක් යනවා කිරියත්තගේ තනියට. අරුන්ද සිල් ගන්න යන හින්දා. මුණුපුරා ගිහිල්ලා අහනවා කිරියත්තා උදේට මොනවද කෑවේ? තව මොනවත් නෑ. පස්සේ බැරියයි ඉතින්. ඇයි අත්තම්මා යුවේ නෑ? අනේ පුතේ. ඒ උන්දට ඉතින් සිල් ගන්නෙව්වා සකසුරුවන් කරගෙන යණ්ඩයි මට උයණ්ඩයි ඔව්වා බෑනේ. මං කිව්වා මම මොනවා හරි කරගන්නම් උඹ ඵලයන් කියලා. බලන්නකෝ ඒ උන්දගේ කරුණාව බලන්නකෝ. ඒ උන්දගේ මෛත්‍රිය බලන්නකෝ. ඒ උන්දා ආයේ සිල් නොගත්තාට බොම් අපායට ගිය දවසට බලපල්ලා ලොක්කි අපායේ ලොක්කා දිව්‍ය ලෝකේ. උඹලා යනවනේ ඒ ගිය දවසට ලොක්කි මුණ ගැහෙයි. ලොක්කි අපායේ. ලොක්කා දෙව්ලොව. ලොක්කා හොයන්න හම්බෙන්නේ අපායේ. අර තිබ්බ කරුණාව. ඒ කරලා පොඩි එකා කිරියත්තාට තේ ටිකක් හදලා දීලා ගෙදර දුවලා කෑම එකක් අරන් ආවලු. ඒකලා අරුන්දා කිව්වාලු මයි පුතේ ඕක අපි උඹයි මායි දෙන්න දවල්ට කමු. දැන් තේ බිව්වනේ තියපන් කියලා දවල්ට කෑවලු අරක. බලන්න. හැබැයි මෙවුන්දට සිහියක් තියනවද මිනිහට කෑම තියනවද නැද්ද? මිනිහා කොහොම ඉන්නවද නැද්ද? එව්වා නෑ. නඩේ එකතු වෙලා ප්‍රේමණීය කතා. නඩේ එකතු වෙන්නනේ ඔය එන්නේ. ඒ වාගේ අවාසනාවන්ත හෙටක් අපිට මතු නොදකින්නට අපේ ගෙදර හදාගන්න නොගත්ත උත්සාහයක් ගෙන නොකරපු පව් නොකරම රැකගත්ත ගුණ රැකගෙන මරණය දක්වා යන්න වීරිය කරන්න. දෙවෙනි එක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් කරපු පව් ඔබ මෙච්චර කාලයක් කරපු වැරදි නවත්තන්න වීරිය කරන්න. පුතේ අදින් ජීවිතේ ඉවර කරන මුරුග සම්වරුසාව නෙමෙයි මං හිතන්නේ එන්නේ. එහෙනම් ඕකට ඔච්චර කලබල වෙන්න එපා. අර මියුසිකල් එකට එක වහලක්වත් නැති පිට්ටනියට එකතු වෙන ඔයාලට ධාරානිපාත වරුසාවල් වැස්සත් අර මඩේ නටන නැටිල්ලම නටාපල්ලකෝ. අර මඩ වතුර නොබලා නටන නැටිල්ල දෙනිම ගහලා ගැරන්ඩිය බිත්තර ගිල්ලා වාගේ කෑලි කෑලි මතුවෙන්ද මේ ඉන්න අම්මන්ඩිලා යන තාලේ මට පේනවා. ඔව් ඒ සෙයියාවෙන්ම මෙතනත් ඉඳපල්ලා ධර්මයේ වෙනුවෙන් අප්පා. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ 7 දවසක් අනෝරා මහා වැස්සට තෙමෙන්න වහිනවා. නොපායා වහිනවා. තෙමුණා. ඒ වෙලාවේ මුචලින්ද නම් පලාතේ අධිපති නාග ගෝත්‍රික නායකයා මේ සිද්ධිය දැකලා අසහාය ආශ්චර්යමත් දිදුලන සිරුරක් ඇති මානව ලෝකයේ තුස්නීම් භාවයට පත් කරන මේ උත්තමයා දෙවියෙක්ද ඇවිල්ලා බලලා කවුරුවත් කමන්නේ අසහාය මිනිසෙක් කියලා වහලයක් ගහලා දුන්නා නොතෙමින්ද.
නාගයා ගහපු වහලේ හින්දා පෙනේ පුප්පාගෙන ඉන්න නායෙක් හදලා තියෙනවා. හැබැයි නාග ගෝත්‍රික නායකයා මුචලින්ද නම් පළාතේ ජීවත් වෙච්චි. එහෙම නැතුව ණය ආවිලා පෙනේ කරලා හිටියා නෑ. යක්ෂයෝ দমনය කරන්න බුදුහාඳුරු ආවා. නාගයෝ দমনය කරන්න බුදුහාඳුරු ආවා මේ ලංකාවට. ඒ ආවේ ඇත්තටම යක්කු කියලා જાතියක් පාලනය කරන්නද? නෑ, ගෝත්‍රයේ. ගෝත්‍ර තියෙනවා. ඒ ගෝත්‍රවල අය දැන් අපි ඔය පාතාල කියලා කියන්නේ. ඒක ගෝත්‍රයක්. හැදිච්චි. ඉතින් බුදුහාඳුරෝ ඉන්දියාවේ ඉඳලා අද හිටියා නම් එනවා මෙව්ව පාලනය කරන්න. ගෝත්‍රේ පාලනය කරන්නේ නෙවුන් තමයි යක්කු. යකාගේ මිනිහගේ වෙනස යකා මිනිසුන්ට රිදවනවා. යකා මිනිස්සු බියවද්දනවා. යකා මිනිස්සු මරනවා. මීට වඩා කාරණා තියනවද යකාට? අපි යකාට බය මේ කාරණාවලටනේ. බියවද්දනවා, රිදවනවා, මරලා දානවා. එයින් එහා යකා මොනවත් කරන්නේ නැහැ. එවුම්මනි පුතේ ඉන්නේ. පාර්ලිමේන්තුවෙත් එවුන් ඉන්නවා. සාමාන්‍ය පරිසරෙත් එවුන් ඉන්නවා. එයින්දා ලංකාව පුරාවට ඉන්න යක්කුම්ව හීලෑ කරන්න තියෙන එකම ක්‍රමය කරපු පව් නවත්තන්න වීරිය කරන්න ඕන. කරපු පව් ටික ඔයාලා දන්නවනේ නේද? දැන් මේ වෙනකොට ඔබ කරලා තියෙන පව් ඔබ දන්නවා. ගැහණියක් හැටියට ඔබ කළ පව්, පිරිමියෙක් හැටියට ඔබ කළ පව් ඔබේ සිහියට එනවා. දැන් මේ වෙලාවේ ඔක්කොම සිහියට එන්නේ නැත්තම් ගෙදර ගිහින් නිදියන්න ගිහිල්ලා බලන්න. එතකොට ඔබට පේනවා ජීවිත කාලයේ ඔබ කරපු පව්. අන්න ඒ පාප කර්මයන් ටික සම්පූර්ණයෙන්ම නවත්තන්න වීරිය කරන්න. සත්තු මැරුවා නම් නවත්තන්න. හොරකම් කළා නම් නවත්තන්න. කාමයේ වරදවා හැසිරුණා නම් නවත්තන්න. මොකද්ද කාමයේ වරදවා හැසිරෙනවා කියන්නේ? නවත්තන්න ඉස්සලා දැනගෙන ඉන්න එපා මොකද්ද කියලා නේ. මම බෝලේ විසිකන්න කියලා කිව්වොත් එහෙම බෝලේ දන්න හින්දා විසිකනවා. කාමයේ අයින් කරන්න කියලා කිව්වට කාමයේ අයින් කරන්න කාමයේ දන්නේ නැත්තම් කොහොමද අයින් කරන්නේ? මේ සමාජයේ අදටත් තියෙනවා මතයක්, පුහු දැක්මක්, මෝඩ පෙනුමක්. කාමය කියන්නේ කුණු හරපයකට කියලා. කාමය කියන්නේ එහෙනම් බනහන් ආවේ ආසාවල් නැති කරලා හරියන්නේ. ආසාවල් ඕනේ. බනහන් ආසාවෙන්න ඕනේ, දන් දෙන්න ආසාවෙන්න ඕනේ, වඳින්න පුදන්න ආසාවෙන්න ඕනේ, පුද පූජා පවත්වන්න ආසාවක් තියෙන්න ඕනේ. නැත්තම් බෑ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනෝභාවය කියන ඉන්ද්‍රියන් පිනවීම කාමය. ඒක වැරදි විදියට පිනවීම කාමය වරදවා හැසිරීම. ඒකනේ සිල්පදයක් දාලා තියෙන්නේ. කාමය වරදවා හැසිරීමෙන් වළකිමි. එහෙනම් ගිහියෝ හැටියට ඔබට කාමය හරි විදිහට විඳින්න පුළුවන්. වැරදි විදියට හොඳ නැහැ. නිවන් දකින්නට ඔබ යම් දවසක ප්‍රඥාවෙන් මුහුකුරා යන්නේ නම් එදා වෙනකොට ටික අතෑරලා මේ කාම ලෝකයම අතාරින්න පුළුවන් වාග්ය එන්න ඕන. එහෙම නැතුව නිවන් දකින්න බෑ. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනෝභාවයයි කියන ඉන්ද්‍රයන් පිනවීම කාමය. අන්න ඒ කාමයෙහි ඇලී සිටීමෙන් වැළකීම තමා කාමයෙන් ඉවත් වීම.
කාමයේ වරදවා හැසිරෙන එකෙන් ඔබට ඉවත් වෙන්න. ස්වාමියා ඉන්නවා හොර මිනිහෙක් ඕනේ. බිරිඳ ඉන්නවා හොර ගෑණියක් ඕනන්නේ නැහැ. බොණ්ඩ જાති ඕනෑ තරම් තියෙනවා අරක්කු ඕනේ නැහැ. කිරි බීපියවකෝ. අරක්කු බෝතලයක් ගන්නකොට කිරි 4ක් ගත්ත හැකි. දීලා අහල පහල උන්ටත් එක අම්මටයි තාත්තටයි කිරි බෝතලයයි නැන්දටයි මාමටයි කිරි බෝතලයයි ගෙදර උන්ට දෙකයි නාපියව. කුඩු කේඩු වල් જાතිය මගුල් ගෙදරක් තිබ්බොත් එහෙම ගේනවා කිරි. උඹලගේ තිබ්බ මගුල් ගෙවල් වලට ගෙනාවේ කිරිද? මානමාලයයි දෙන්න මුලින්ම ලියන්නේ මෙච්චර මුදලක් මිනිස්සු මරන්න මගුලට හෙන ගහන්නේ ඒ හින්දා. ඔව් මිනිස්සු මත් කරපු මගුලක්ද? මිනිසුන්ගේ දීර්ඝායුෂ විනාශ කරපු මගුලක්ද? මිනිසුන්ගේ නිරෝගී භාවය විනාශ කරපු මගුලක්ද? නෑ ඒක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දීලා මගට යනකොට මගුල ඉවරයි. කර්මයේ පටිසන්ධ ඒක මගුලක් කරන්න ඕනේ. එහෙනම් බොණ්ඩ જાති ඕන තරම් තියෙනවා. ඒ ඕනෑ දේවල් බිව්වාට කමන්නේ. ඕන නැති වුණා බොණ්ඩ යන්න ඕනේ. ඕනෑ දේත් ගානට බීපල්ලා. ඕනෑ දේත් ගානට කාපල්ලා. ඊට වඩා කණ්ඩ ගියපු ගමන් කාමයේ වරදෙනවා. එකෙන් අත මිදෙන්නයි ඕනෑනේ. පමන දැන ජීවත් වෙන්න. අපේ ස්වාමින් වහන්සේලාට වන්නේ අප්පා. බහුතරයක් අපේ ස්වාමින් වහන්සේලාත් දානේ ගෙදර අපේ හාඳුන්නේ සමාව අවසරයි. මේවා නිවැරදි වෙන්නයි කියන්නේ. දානේ ගෙදරට යනවා. දම් වළඳනවා. වළඳලා ඉවර වෙලා කෑම් පාර්සල් 5ක් ඔතන්නකෝ කියලා කියනවා. දැන් ආයෙ 5ක් ඔතනවාලු. හාඳුරුවරුන්ට ඔය වාගේ 25ක් ඔතන්න ඕන. 25කුත් ඔතනවා. ඒක එක්කෙනාට දෙන්න. තව හාඳුරු කෙනෙක් ඉන්නවා වළඳාපු දාන පාත්‍රය ඉතුරු කරගෙන. ඒකලා කියනවා දාන එක අරන් එන්නකෝ. අරන් එනවා. මේකට බෙදපන්. බෙදනවා. මේ මගේ ඇහැ දුටු එව්ව බෙදනවා. මස් එක අරන් එන්නකෝ. බෙදපාවකි. බෙදනවා. මේක ඔතපන්. පන්සලේ ඉන්න බල්ලටලු. මෙතන වළඳලා ඇති වෙනකන් හිතයිසියන්ටත් ඔතාගෙන පන්සලේ බල්ලටත් ඔතාගෙන අරුන්ට හෙන ගැහුවත් කමන්නේ අප්පා. දාන ගෙදරේ උන්ට හෙන ගැහුවත් කමන්නේ. ඒ වාගේ අතිශය කාම ලෝකයෙහි බොහෝ බලාපොරොත්තු තියාගෙන ගමන් කරන නින්දිත ගමනක් ගිහි පැවිදි අපි හැමෝගෙම අඩු වැඩි වශයෙන් තියෙනවා. තම තමන්ගේ ජීවිතයේ තියෙන වැරදි මොනවාදයි බලා ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න මේ ජීවිතය හසුරුවන්න අවබෝධය ලබන්න කරපු වැරදි නවත්තන්න වීරිය කරන්න කිව්වේ ඒකයි. නිවන් නැත්තම් ලැබෙන්නේ නැහනේ. සැනසීම නැත්තම් කොහොම ලබන්නද? අපරාධ නැවැත්තුවොත් සැනසීම ලැබෙනවා. වැරදි නැවැත්තුවොත් සැනසීම ලැබෙනවා. වැරදි තිබ්බොත් දඬුවමට, නින්දාවට, වේදනාවට, දුකටපත් වෙන්න වෙනවා. ඒකනේ මේ කියන්නේ අතහරින්න කියලා. ඒකෙන් අතහැරලා ජීවත් වෙන්න වීරිය කරන්න. තුන්වෙනි කාරණාව අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඕන් පටන් ගන්නකො දැන් ඕන තරම් වැඩ කෙරුව හැකි. දැන් මේ සංවිධානයේ ධර්මයේ සංවිධානය කරපු මේ මහත්තුරුන්ට අපේ හාමුදුරුවනේ සමාව අවසරයි. ඔබ වහන්සේ මොනවා හිතයිද මන් දන්නේ. ඔබ වහන්සේගේ දායකයෝ බහුතරයක් උදව් කෙරුවේ නැහැ කියලා මන් දන්නවා. බහුතරයක් උදව් කෙරුවේ නැහැ. කොඩියක් දාන්න තරමට ආවේ මේ ඉන්න සෙනග එකතු වුණා නම් පන්සලේ තනකොළ පෙත්තක් නැති වෙන්න අහුලන්න තිබ්බා අප්පා. ඔව් නගරේම විසිතුරු කරන්න තිබ්බා. එකතු වුණා නම්
මේ පන්සලම ආපහු ප්‍රතිසංස්කරණය කරලා බබලවන්න තිබ්බා. අපි එකතු වුණේ නෑනේ. සමගිය බලය වේ සෑම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ. ඒක තමයි තියෙන්නේ මේ. අපේ තිබ්බ අර හෙළ සමගිය, බෞද්ධ සමගිය, මානව සමගි සම්පන්න භාවය අද නෑනේ. අද නෑ. ඒවා වියකිලා ගිහිල්ලා. රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ධර්ම වලින් අපි වැහිලා. එක එක්කෙනා ආත්මාර්ථකාමී වෙලා. ඒ සැපපතා තිබුණු ලෝකේ අතෑරියා. අලුත් ආරම්භයක් ගන්න. නොකරපු හොඳ වැඩ පටන් ගන්න. දන් දුන්න නැත්තම් දන් දෙන්න. කාටද? අම්මාට. සැලකුවේ නැත්තම් සලකන්න. තාත්තාට සැලකුවේ නැත්තම් සලකන්න. පන්සලට දන් දෙනවාට වඩා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා මට දානෙ ගේන්න කලින් හැරිලා බලන්න කිව්වා gedara බුදුන්ට දන් තියනවාද කියලා. බලන්නකෝ උන්වහන්සේගේ තියෙන මහා කරුණාව, උන්වහන්සේගේ තියෙන සමානාත්මතාවය, උත්තම පුරුෂ ගුණය. අම්මටයි අප්පච්චිටයි කණ්ඩ තියනවාද බලලද මට දානෙ ගෙනාවේ. එහෙම නැත්තම් ඔය දානේ කරන් ගිහිල්ලා අම්මටයි තාත්තටයි දෙන්න. ඒ දෙන්න තමයි බුදුන් ඔබට පෙන්නුවේ. දහම් ඔබට පෙන්නුවේ. සංඝුන් ඔබට පෙන්නුවේ. ඒ දෙන්න. පන්සල ඔබේ ඇහැට පෙන්නුවේ. ඒ දෙන්න. එහෙනම් ඒ මග පෙන්නාපු උත්තම පළමු ගුරුවරු දෙන්නාට, උත්තම පළමු බුදුවරු දෙන්නාට දානේ දීලා අනිත් අයට දන් දෙන්න කිව්වා. ඒක තමයි ශ්‍රේෂ්ඨ මානවයාගේ ලක්ෂණය. නමුත් අපි ඇහැට පේන්න, ලෝකෙට පේන්න අසද්දෘස දන් දෙනවා. රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ කෙහෙල්කන් ලොරි පිටින් පූජා කරනවා පුතා. ඔව්. රෙදි බේල් පිටින් පූජා කරනවා. හැබැයි අම්මට අඳින්න වස්ත්‍රයක් නැහැ. තාත්තට අඳින්න වස්ත්‍රයක් නැහැ. අම්මට අප්පච්චිට පළතුරු වැනි දෙයක් දකින්න නැහැ. ඒ අය වේලෙනවා. නමුත් අපි ලෝකෙට පේන්න අසද්දෘස දන් දෙනවා. ඒ මායාකාරී මෞංකාරී ලෝකේ දුවන ඔබ යන්නේ නිරයට. ඒකෙන් අත මිදෙන්න නම් ගමන වෙනස් කළ යුතුයි. වෙනස් නොකොලොත් යන්නේ නරකාදියට. කාට පේන්නද රංගපාන්නේ? ඈ? ඔයාලා බොරුවට නෙමෙයිද රංගපාන්නේ? දැන් ඔයාලා මේ වෙලාවේ රංගපාන්නේ මොකද්ද ඔය? ඈ? ඔයාලා දැන් රංගපාන චරිතය මොකද්ද? මේ නාට්‍ය ප්‍රධාන නළුවා මං. මොකද්ද රංගපාන නාට්‍ය? මොකද්ද ඔබේ චරිතය? ඔබේ චරිතය ධර්ම ශ්‍රවණාබිලාසී උපාසකයාගේ උපාසිකාවගේ චරිතය. බලන්නකො නිහඬව තුස්නීම් භාවයෙන් හෙට නිවන් යන්න වාගේ ඉන්න උඹේ කුඩු කේඩු ගතිය මට පේන්නේ. මට පේනවා. කාගේ ඇහැල වැට්ටුවත් කාගම හාඳුරුවන්ගේ ඇහැ ලවට්ටන්න අමාරුයි. ඒ ඇහැ මේ සමාජයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, ලතින් ඔක්කොම අස්සෙන් රිංගලා ගිහිල්ලා දැකලා තියෙනවා. දැකලා තියෙන හින්දා රවට්ටන්න බෑ. මෙතන ඉන්න හැමෝගෙම ඇත්ත චරිත නෙමෙයි මේ තියෙන්නේ. ඇත්තම චරිත නෙමෙයි පුතා මේ. මම මේ කියන ඒවා ගෙදර ගිහිල්ලා බලන්න හාඳුරුව මෙහෙම එකක් කිව්වා ඇත්තද බොරුද? ඔබේ ඇත්තම චරිතේ ලෝභයි. ඇත්තම චරිතේ මෝඩයි. ඇත්තම චරිතේ හරි නපුරුයි. ණයා වාගේ නේ. ආයේ ගෑවිච්ච ගමන් ගැහුවා. ණයා වාගේ. ඒ දුර්ජන ගති වලින් ඔබ යුක්තයි. ඒ කේන්තියන ඔබ මෛත්‍රිය වඩන්නකෝ. කේන්ති ආවා කියලා දැනෙනවා නම් ඒ වෙලාවට කතා කරන්න එපා. ඒ වෙලාවට ක්‍රියා කරන්න යන්න එපා.
එහෙම කරන්න ගියපුවාම අනිත් අයට හිත සවුත්තු වෙනවා, හිත දුර්වල වෙනවා, ඒ අයටත් කේන්ති එන්න ගන්නවා, අමනාපකම් ගොඩ නැගෙනවා, ඔබට අක්‍රෝෂ පරිභව කරන්න පුළුවන්, ඔබට නිඳා කරන්න පුළුවන්, ඔබ ගැන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කේන්ති ඇවිල්ලා නම් ඒ වෙලාවට කතා නොකොට, වැඩ නොකොට, නිහඬව දුරස්ත වෙලා ඉන්න මහන්සි ගන්න. හිත නිමුණාම ඉඩක් දීලා හිතලා මට කේන්ති ඇවිල්ලා තිබුණේ ඒකයි. අනිත් පැත්තෙන් එනකොට සමහර විට මිනිහාව පෙන්නන්න බැරුව නපුරුව හිටපු ගෑණි තේකුත් හදාගෙන ඇවිල්ලා මට ටිකක් තරහ ආවනේ මන් දන්නවා කියලා අරු තට්ටුවක් දාලා තේක ගන්නවා. එතකොට තොත්තුවක් දීලා කුස්සියට යනවා. ගිනි ගන්න තිබ්බ එක නිමන්න තියෙන අවස්ථාව නෙමෙයි. ගිනි ගන්න තියෙන එක නිමා ගන්න තියෙන අවස්ථාව. ඒකට හිතන්න ඕනේ. මාරු කරන්න ඕනේ. ගති ලක්ෂණ මාරු කරගන්න. වෙනස් කරගන්න. ක්‍රියාවන් වෙනස් කරන්න. සිතුම් පැතුම් වෙනස් කරන්න. අලුත් ලෝකයක් දකින්නට මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න මහන්සි ගන්න. ඔබේ ගෙදර කම්මැලි දරුවෝ ඉන්නේ. දරුවන්ගෙන් වැඩ ගන්න ඕනේ. චූටි කාලේ ඉඳලා ළමයින්ගෙන් වැඩ ගන්න ඕනේ. ඌට නැගිටලා කොස්ස අරගෙන අතු ගන්න පුළුවන් මට්ටමට එනකොට වැරදෙයි අතු ගන්න විදිය. හැබැයි අතු ගන්න දෙන්න ඕනේ. එතකොටනේ ඌට අතහුරු වෙන්නේ. දැන් පන්සලට ළමයි ගේනවා අවුරුදු 12යි. මිදුල හිටෝලා ඉදලා අතට දීලා ඉදලා අල්ලන්නේ මෙහෙම කියලා පුරුදු කරන්න ඕන. නැත්තම් ඌ අතු ගන්න දන්නේ නැහැ. මහ පොළොව කණ්ඩ හදන්නේ. මහ පොළොව කණ්ඩ හදන්නේ රොඩු නෙමෙයි අරන් යන්නේ. වැලි පසුයි රොඩුයි ඔක්කොම මේක තල්ලු කරන්න ඩෝසර් කරන්න. ඉදලා අරගෙන ඒකට මහන්සි ගන්න. මහ පොළොවට නොදැනී රොඩු ටික ඉවතට යන්න. කසල නිකසල කරන්න පැවිද්දාට පුරුදු කරන්නේ. ජීවිතයට පුරුදු කරන්නේ කසල නිකසල කරන්න. ජීවිතයෙන් ජරාව අයින් කරන්න පුරුදු කරන්නේ ඒකටනේ අතු ගන්න. දැන් අලුත් ඉස්කෝලවල ළමයි අතු ගන්න නේ. අම්මා ගිහිල්ලා බින්න බහින්න ඕනේ විදුහල්පති ගාව. ගෑනු ඉස්කෝලට ආවේ නැත්තම් විදුහල්පතිට නිින්ද යන්නෙම නැහැ. ගිහිල්ලා රවුමක් කැරකිලා අතු ගන්න ඔෆිස් එකේ හිටන් අතු ගාලා අරගෙන ඇවිල්ලා කුණු ටික විසිකලා කක්කුසි හොදලා අම්මයි තාත්තයි එන්න ඕන. ඒ මට්ටමට හදලා ඉස්කෝලේ. ඒවා ළමයිනේ කලේ. අපි මිදුල් අතු ගෑවේ, අපි පන්ති කාමර අතු ගෑවේ, අපි ඩෙස්පුටු හදාගත්තේ. අපි කළු ලෑල්ල කළු කෙරුවේ. ඒකට අවශ්‍ය බඩු අපිමයි හදාගත්තේ. එඬරු ඇටවල් ගානේ ගිහිල්ලා එඬරු කිරි අරගෙන තකරන් කෑල්ල ලාම්පුවට අල්ලාගෙන ඉඳලා රාත්‍රිය මුළුල්ලේ ඒකෙන් දැලි ටිකක් හදාගෙන එව්වා එක එක්කෙනා ගෙනල්ලා එක ගොඩකට දාගෙන අර එඬරු කිරි කලවම් කරගෙන වාජනයකට ඒකෙන් කළු ලෑල්ල කළු කරගෙන ඒකේ අකුරු ලිව්වේ අපි. එතකොටනේ නිර්මාණශීලී මිනිස්සු හැදෙන්නේ. දැන් අනුන්ගෙන් කණ්ඩ උපන්න යක්කු జాතියක් හදන මෙවුන්දලාගේ ගෙවල් මේ අලුත් පහේ ගෑනු ඉන්නව නේද? අම්මා පල්ලා. ඔව් මම වාසනාවට මහණුන්. නැත්තම් මං අපායට යනවා හතර හන්දි කඩලා මේ කිලාගේ. මම වාසනාවට මහණුන්. උඹලා 16 වාගේ. 16 වාගේ ගෙවල් වල. අම්මා වුණාට වැඩක් නැහැ බබාලා හදන්න දන්නේ. මානව ලෝකයට ගැලපෙන්න දරුවෙක් හදන්න දන්නේ. මිඩ්වයිට් නෝනා එනවා පෙති මල්ලත් එල්ලාගෙන බබාලා හදන විදිය නෙමෙයි බබාලා මරණ විදිය උගන්වනවා. හැබැයි ළමයින්ගේ ළමයාට කණ්ඩ දෙන්න ඕන. ඒකට ගිලින්න. ඒකට කුඩු කර ගිල්. අපිට කැව්වද මහත්තයා? නෑ අපිට මාගලේ එළලා ඉවරලා මට බාල 5 දෙනයි. ඒ 5 දෙනයි මායි 6යි. මාගලේ වාඩි වුණාම පිඟන් ටික ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ ලොකු එවුන් කනවා. හීන් එවුන් කන ගමන් හලනවා. එවුන්ගේ ඉතුරු වෙච්චත් කාලා බිම වැටිච්චත් කාලා පිඟන් වල තිබ්බුවත් කාලා නැගිටිනකොට මාගලයි පිඟනුයි විතරයි.
ඊයෙන් බහින රෝගයකුත් නැහැ. ඊයෙන් බහින රෝගයක් නැහැ. අපේ අම්මලා කිල්නික් බෝඩ් වල ගිහිලා රස්තියාදු වෙලා ජේසුස් වහන්සේට ඇන ගැහුවට වැඩි මේ කිලාට විදින විදිල්ල. ඔව්. ළමයා හම්බෙන්න ඉස්සෙල්ලා විදින විදුන් ප්‍රමාණය බැලුවොත් එහෙම ජේසුස් වහන්සේට එච්චර ඇන ගැහුවද? නෑ. ඒ තරම් විදලා හම්බෙලා බලනකොට කන නෑ. නහයේ පළුවයි. ඒකට මන්ද පෝසනේ. ඉරේලිය වැටෙන්න බෑ. පින්නක් බාන්න බෑ. හුලඟක් වදින්න බෑ. මහ පොළොවේ ඇවිදින්න බෑ. මොකක් හරි රෝගයක්. අපි මේ ලෝකේ කොහේ විසික්කත් ගැටලුවක් නැහැ පුතා නැගිටලා එනවා. එහෙම තිබ්බ ශ්‍රී ලංකාව කාලා විනාශ කෙරුවා කියලා දැන් හරි ඇහැ වැටිලා මානව ගති ලක්ෂණ ඇති පරම්පරාවක් මේ මිහිතලයේ නිර්මාණය කරන්නට ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම සද්ධර්මයේ ප්‍රයෝජනයට ගන්න නොගත් උත්සාහයක් ගෙන ස්වශක්තියෙන් නැගී හිටින ජාතියක් ස්වශක්තියෙන් ලෝකය බලන්නට පුළුවන් ජාතියක් නැනනුව නැති ජාතියන් නිර්මාණය කරන්න මහන්සි ගන්න. එතකොට ලෝකයේ දිනුව හැකි. අවසාන කාරණාව uppannānaṁ කුසලානං ධම්මානං තෙතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් කරගෙන ආපු වැඩ තව ලස්සනට මනාව ඉදිරියට පවත්වාගෙන යන්න වීරිය කරන්න. ඔබ දැන් මේ ධර්ම දේශනාවක් සිදු කරනවා කීප දෙනෙකුගේ උත්සාහයෙන් මහන්සියෙන් වියදමින් නේද? ඔබේ විහාරස්ථානේ. ඇයි ඇත්තටම ඔබ එකතු වුණොත් මීටත් වඩා ලස්සනට තව පින්කම් කරන්න බැරිද? 16 දෙනෙකුට මෙහෙම පුළුවන් නම් 32කට කොච්චර ලස්සනට පුළුවන් වෙයිද? ඊටත් වඩා ලස්සනට පින් කරන්න පුළුවන්. හැබැයි අපි පින් කරන්න එකතු වෙන්න ගියාම අදිනවා. පව් කරන්න එකතු වෙනවා. එහෙම නේ තියෙන්නේ. පව් කරන්න එක්කහුව වෙනවා, පින් කරන්න ඇදෙනවා. හොඳ දෙයට ඇදෙනවා. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන සොඳුරු පින්බර ගමනක් යන්න මෙච්චර කාලයක් කරගෙන ආපු දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන් වඩමින් දස පුණ්‍ය ක්‍රියා දහමයන් වඩමින් ආචාරශීලී වැදගත් ගමනක් යන්න මහන්සි ගන්න. උට්ඨාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිත්තේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසු බස්නා වීර්යෙන් දෑත දෙපය වෙහෙසවලා ධාර්මික ක්‍රමයකට හරිහම්බ කරගෙන ජීවත් වෙන ගමන් ලෝකය ජීවත් කරවන්න වීරිය කරන්න. චූටි දරුවෝ මනාව සිප් සතර හදාරන්න මහන්සි ගන්න. හොද්දට ඉගෙන ගන්න මහන්සි ගන්න. අධ්‍යාපනය තමයි මේ ලෝකයේ තියෙන ලොකුම වස්තුව. අනිත් සියල්ලම අපි හැර යනවා නේ. තුබූතනෙක සොර සතුරං ගත නොයනා සඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා හොරුන්ට සතුරන්න ගන්න බැරි ගින්නට ඇවිලිලා දැවිලා යන්නේ නැති ගංගදියට ගහගෙන යන්නේ නැති රජ්ජුරුවෝ කෝපාවිෂ්ඨ වුණාට ගන්න බැරි නේද? අනුර කුමාර දිසානායක රජ වෙයි කියලා කවුරුවත් හිතුවේ නෑනේ ඇත්තටම.
ඔව් කවුරුවත් හිතුවේ නැහැ. නමුත් රජ වුණානේ. රාජකීයත්වයේ හිටපු අයට තුස්නීම් භාවයට පත් කරමින් රජ වුණා. ඒ කාලේ කියාපු ලෝකේ ආධාර උපකාර ගන්න බැරි වෙනවා, ලෝකේ සහාය නැති වෙනවා කිව්වාට තිබ්බට වැඩිය සහාය ලැබිලා තියෙනවා. සම්වර්ධනය කරන්න අමාරුයි කිව්වාට අමාරුවෙන් හරි කරගෙන යනවා. බැරිනේ පුළුවන්. උත්සාහවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ. අර පිරිමැස්මෙන් නියතමානීව සත්පුරුෂව තියෙන වැරදි මකාගෙන නැති ගුණ ඇති කරගෙන සත්පුරුෂ ගමනක් යන්න වෙර වැඩුවොත් ලංකාව දියුණු කරන්න එච්චර අමාරු නෙමෙයි. මේ ධර්මතාවයන් හතර උඩ හිටියොත් එහෙම කාටද බැරි පුතා දිනන්න? නොකරපු පව් නොකරමින් කරපු පව් නවත්තලා නොකරපු හොඳ වැඩ පටන් අරගෙන කරගෙන ආපු යහපත් දේවල් නිර්මාණශීලීව ඉදිරියට අරගෙන යනවා නම් දියුණු නෙන්න. දියුණුයි නේතකොට. ආන්ගේ දියුණු ලෝකයේ දකින්නට ඔබටත් මටත් අපිටත් මග කියා වදාළ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ චතු සත්‍ය දහමින් බිඳක් මේ වෙලාවේ ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඒ උතුම් ආර්ය සත්‍ය ධර්මයන් අනුව ගමන් කරන්නට ඔබ එකින් එක පිය ගැටෙන් පිය ගැටට පඩියෙන් පඩියට ඉදිරියට යන්න නැවත ස්වකීය වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන දාන ධර්මාදී මහා කුසල ධර්මයන් මේ දරුවන්ට දකින්නට විඳින්නට සලස්සා දෙමින් ඔබ ඒවා සිදු කරමින් ආධ්‍යාත්මීය ඵලයක් ලබන්න මහන්සි ගන්න. ඒ සඳහා අවබෝධය, දිරිය ශක්තිය, සිහිය නුවණ පාදා ගන්නට වරම් ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව සාදුකාරයක් පවත්වලා හැමෝම දෙයයන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමෝම දෑත නළලේ තියාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ඉච්ඡිතං පච්චිතං දුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසීයතා. ශ්‍රයිතර තිලක සකලඤ්ඤය සාගර පාරගතානි ශේෂනායික ගුණරත්න මන්දිරාය මානව භාග්‍යවත් ලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳස්වකීය විහාරස්ථානයේ කරවන ලද මනරන් ධර්ම මන්දිරයේදී පිළියෙල කරන ලද ධර්ම මණ්ඩපයේදී දේශනා කරවාගෙන වත් පිළිවෙත් යෙදමින් තුනුරුවන් වන්දන මානන කිරීමෙන් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ශ්‍රවණය කරන්නට සලසා දීමෙන් වත් පිළිවෙත් යෙදී දහම් පඬුරු පූජා කිරීම ආදියෙන් ලබන ලද්දා වූ සකල කුසල විපුල දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයෝ විහාරගණේ අපවත් වී වදාළා වූ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පිංගණ්ඩ වේනං උන්වහන්සේලාටත් වසර 300ක තරම් දීර්ඝ ඉතිහාසයක සිට මේ දක්වාම මේ වෙහෙර විහාර ගම්බිම් මිඩම් කඩම් මම්මාවත් අලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරුලතාවෝ තන තබා අපේ ජීවිතද අපට ලබා දී සුවසේ සැපසේ දිවි ගෙවන්නට මේ ලෝකය තනු අපේ මම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත් ආදී කුල දෙටුවෝ පිංගණ්ඩ වේනම් ඒ සෑම සියලු දෙනාටමත් සමාජගත ජීවිතයේ ඔබ මා අප සමග දුක සැප බෙදාගෙන දිවි ගෙවූ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලාතුරු බහතුරු භගිනී ආදී සකල ඥාති හිත මිතුරෝ පිංගණ්ඩ වේනම් ඒ හැම දෙනාටමත් ඔබටත් මටත්
මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ලෞතුරා ධම්ම අවබෝධයෙන් අවබෝධයටගෙන සංසාර දුක් නිවා ලබන අමා නිවනින් සැනසීම ලබන්නට ධර්මඥානය ලැබේවා ලැබේවා ලැබේවායි සිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය.